Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද හරියට අපේ දවස ප්ලෑන් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ යන දවසක් නම් අපි ඉස්කෝලේ යනවා. ඒ අදාළ වැඩ ටික කරනවානේ. ටියුෂන් යන දවසක් නම් ඊට අදාළ වැඩ ටික අපි කරනවා. එහෙම නැති නිවාඩු දවස් අපේ ජීවිතේ අපිට ඕන තරම් තියෙනවානේ. එතකොට O level කරන කෙනෙකුට මල්ලි කෙනෙකුට ඕන තරම් ඒ වගේ දවස් තියෙනවා. එතකොට අපි දන්නවා අපි වැඩ කරන්න ඕන වැඩ කරේ නැත්නම් අපිට කෙල වෙනවා අපි පාඩම් කරන්න ඕන පාඩම් කරේ නැත්නම් අපිට කිසි දෙයක් කරගන්න බෑ අපිට එක්සෑම් පාස් වෙන්න බෑ ඒ හැමදේම අපි දැනගෙන කිසිම වැඩක් කරන්න නැතුව එක්ක ඔය ෆෝන් එක ඔබ ඉඳි එහෙම ඉඳලා රැට නිදා ගන්න යනවා. එතකොට අපේ හිතම අපිට කියනවා අයියෝ කිසි වැඩක් කරේ නෑනේ නිකන් කාලකන්ණියෙක් වුණානේ අද කියලා. ඔන්න ඔය විදිහට හරිම නෙගටිව් මානසිකත්වයෙන් තමයි අපි නිින්දට යන්නේ. එහෙම වුණාම අපිට ඊළඟ දවසේවත් අපේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න බැරි වෙනවා. ඔන්න ඕකට ප්‍රධානතම හේතුව තමයි අපිට නිසි ප්ලෑන් එකක් නැති එක. ප්ලෑන් එකක් නැතුව කරන කිසිම වැඩක් අපිට සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. ඕනම වැඩක් ඉගෙන ගන්න දෙයක් අනිත් වැඩක් ඕනම වැඩක් කරන්න අපිට අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් කියන දෙයක් තියෙන්න ඕන. ප්ලෑන් එක අපිට ඒ තරම් වැදගත්. ප්ලෑන් එකක් නැතුව කරන කිසිම වැඩක් අපිට සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කලින් දවසේ උදේ පාඩම් කරන්නේ මොකක්ද කියන දේ අපි ඊට කලින් දවසේම, ඒ කියන්නේ අපි හෙට මොකක්ද කරන්න කියන දේ අපි කලින් දවසේම ප්ලෑන් කරලා තමයි නිදා ගන්න යන්න ඕන. එතකොට අපිට පොඩි ෂෝට් නෝට් බුක් එකක් තියෙනවා නම් ඒක අපිට ලියා ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් අපි මොකද්ද කරන්නේ අයියෝ මට නෑ කිය ඉන්නවද? නෑ අපි කොළ කැලි ටිකක් අරගෙන ස්ටේපල් කට්ටක් හරි ගාලා ලෑස්ති කර ගන්න ඕනේ. මෙහෙමනේ සමහර ළමයිට ලස්සන පෑන් තියෙනවා පොත් තියෙනවා ඒක හැටි. සමහර ළමයිට ඒව නැහැ. එතකොට මට නෑ කිය දුක් වෙවි ඉන්නේ නැතුව අපිට තියෙන එක පොතයිද අපිට තියෙන එක පෑනයිද ඒකෙන් අපේ වැඩේ කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේ උත්සාහවන්ත මිනිස්සුන්ට තමයි කවදා හරි දවසක ජීවිතේ හරියන්නේ. කවදම හරි තැනකදී ඒ වගේ මිනිස්සුන්ට එයාගේ උත්සාහය නිසා අනිවාර්යයෙන්ම යාට හරියනවා. ඒ නිසා ඔයා උත්සාහවන්ත කෙනෙක් වෙන්න නැති දේවල් ගැන හිත නෑ බෑ කිය ඉන්න එපා. තියෙන දෙයින් අදම ඔයාගේ වැඩේ පටන් ගන්න ඕන. ඒ නිසා මම හෙට උදේ සිංහල පාඩම් කරනවා. එහෙම නැත්නම් හෙට උදේ මම මෙන්න මේ දේ තමයි පාඩම් කරන්න කියලා ඒක ලියාගෙන ඔයා සිංහල නම් පාඩම් කරන්න ඊට අදාළ පොත් ටික, ඒ වගේම පෑන් ටික, පැන්සල් ටික, හයිලයිට් එක, වතුර බෝතලයක්, ඔයාට බඩගිනි එනවා නම් පොඩි බිස්කට් පැකට් එකක්, ඒ හැමදේම ඔයා ලෑස්ති කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ උදේ නැගිටලා පොත් හොයන්න යනවා පෑන් හොයන්න යනවා බඩගිනි කියලා දුවනවා පාඩම් කර ඉදී වතුර තිබහයි කියලා දුවනවා. එතකොට අපිට නිදහසේ අපේ වැඩේ ලස්සනට කරගෙන යන්න බෑනේ. හරිම ඩිස්ටර්බ්. ගෙදර මිනිස්සුත් එක්කත් රණ්ඩු වෙනවා පොත් හොයන්න ගිහිල්ලා. ඔය කිසි දෙයක් ඔහොම වෙන්නේ නැහැ. අපි හරියට මේ දේවල් ලෑස්ති කරගත්තා නම්. එතකොට වැරද්ද තියෙන්නේ කාගේද? වැරද්ද තියෙන්නේ ඔයාගේ අතේමයි. තමන්ගේ වැරදි තමන්ටම තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. වැරදි හදාගෙන යන මිනිස්සයා අවසානයේ කොහොම හරි තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරනවා. ඒ නිසා අන්න ඒ හේතුව නිසා ඔයා කලින් දවසේ මේ දේවල් ඔක්කොම ලෑස්ති කරලා මේසෙ උඩින් තියන්න. එතකොට ඔයාට හිත නිදහසේ නිදා ගන්න පුළුවන්. හෙට උදේ නැගිටලා ලස්සනට ඔයාගේ වැඩේ පටන් ගන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් ඔය හැමදේම ලෑස්ති කරලා උදේ 5ටත් එලාම් එක තියෙනවා 5ට උදේ නැගිටින්නේ නැහැ. ඔන්න දැන් මොකද වෙන්නේ? අයියෝ මම වගේ මූසලේ හැමදේම ලෑස්ති කරලත් මට නැගිටින්න බැරි වුණානේ කියලා හරිම මූසල දවසක් කියලා හිතාගෙන දවසේ කිසිම වැඩක් හරියට කරගන්න නැතුව ඔහේ නාස්ති කරගන්නවා. එහෙම වෙන්න එපා. මූසල දවස්, හොඳ දවස්, වාසනාවන්ත දවස් කියලා එහෙම දවස් නැහැ. ඒ හැම දවසක්ම හොඳ දවසක් කරගන්න අපේ සිතුවිලි වලටයි පුළුවන් වෙන්නේ. ඒ නිසා එහෙම හිතන්න එපා. පොඩි මිස්ටේක් එකක් නිසා මුළු දවසක්ම විනාශ කරගන්න එපා. හරි එතන පොඩ්ඩක් වැරදුනා. හරි කමක් නෑ මං ඉතුරු ටික ලස්සනට හිතනවා කියලා ටක් ගාලා තමන්ගේ හිත පොසිටිව් විදිහට හදා ගන්න ඕනේ. නෙගටිව් හිතෙන හැම වෙලාවකදීම තමන්ගේ හිත
පොසිටිව් විදිහට හදාගෙන ඉස්සරහට යන්න ඕන. මොකද වැටෙන්න ඕන තරම් හේතු තියෙනවා. වැටි නැගිටින මිනිස්සයාට තමයි කවදා හරි දවසක තමන්ගේ අරමුණ කරා යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි දැන් ඔයා ෆෝන් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා ඔන්ලයින් ක්ලාසස් වලට නම් යන්නේ. ඔයා ඉගෙන ගද්දි ඔයාට ෆෝන් එකේ ඔයා YouTube එකේ වගේ වීඩියෝස් බලනවා නම් ඔයා ෆෝන් එක මේසෙ උඩ තියාගන්න. හැබැයි ඔයා ඉගෙන ගන්න වෙලාවේ පාඩම් කරන වෙලාව වෙන WhatsApp FB ඒ වගේ දේවල් වලට යන්න එපා. ඒවා අයින් කරලා තියාගන්න. මම මේ කොටස පාඩම් කරලා තමයි අනිත් හැමදේම කරන්නේ. ෆෝන් එක බලන්න ඔයාගේ ටයිම් ටේබල් එකේ එක වෙලාවක් තියාගන්න. පාඩම් කරන වෙලාවට ඔයා ඒවට යන්න එපා. නොටිෆිකේෂන් ඕෆ් කරලා ඒ දේවල් හදාගන්න. අනිත් වැදගත්ම දේ තමයි පාඩම් කරන මේසේ ඔයාගේ පාඩම් කරන පොත් ටිකයි ඒ අවශ්‍ය දේවල් ටිකයි විතරක් තියාගන්න. අනිත් පොත් ටික තියාගන්න පුළුවන් නම් තව මේසයක් ගන්න. එහෙම නැත්නම් බිම හරි පත්තර කොළ ටිකක් දාලා ඒ දේවල් තියාගන්න. මොකද පාඩම් කරන මේසේ අපිට පාඩම් කරන පොත් ටික තිබ්බම ප්‍රමාණවත්. එහෙම නැති පොත්පත් ගොඩාක් එකේ ඇස්සේ දාගත්තාම අපිට අපේ ඔළුව නිදහසේ තියාගෙන වැඩේ කරගෙන යන්න බෑ. ඒ නිසා ඒවා අයින් කරලා පාඩම් කරන්න ඕන දේවල් විතරක් ඔයාගේ පාඩම් කරන මේසේ ඔයාගේ මොන මේසයක් තිබ්බත් ඔයා බිම මේසයක් නැත්තම් පැදුරේ හරි කමන්නේ මේ දේවල් ටික විතරක් තියාගන්න. අනවශ්‍ය කිසිම දෙයක් ඔයාගේ එකේ තියාගන්න එපා. ඒක ඔළුවට හරිම කරදරයක්. ඔන්න ඔය ටික තමයි එතකොට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න ඕනේ. ප්ලෑන් එකක් නැතුව කරන කිසිම වැඩක් අපිට සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. කලින් දවසේ හිතන්න, ඒ හිතන දේවල් ඔක්කොම ලියාගෙන ඒවට අදාළ දේවල් ලෑස්ති කරගන්න. එතකොට තමන්ගේ මනස එහාට මෙහාට යන තමන්ට ඩිස්ටර්බ් වෙන කිසි දෙයක් පාඩම් කරන වෙලාවට ළඟට ගන්න එපා. ෆෝන් ඔක්කොම අයින් කරන්න. ඒවා පාවිච්චි කරන්න ඕන වෙනවා නම් ඒවා නොටිෆිකේෂන් එන්නේ නැති විදියට හදාගන්න. එතකොට ඒ විදිහට වැඩ කරන්න. අනිත් ප්‍රධානතම දේ තමයි දවසට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් ඔයා ඇඩ් කරගන්නවයි ටයිම් ටේබල් එකට. කරන්න බැරි වැඩ ගොඩක් ඕගස්ටට දාගෙන කොහොමද දෙයියනේ අපි මේ දේවල් කරන්නේ? තමන්නේ දන්නේ තමන්ට ඉක්මනට දෙයක් කිව්වහම මතක හිටිනවද 10 12 සැරේ කියවන්න ඕනේද? අරයා මෙච්චරක් පාඩම් කරා මම මෙච්චරක් පාඩම් කරනවා. එහෙම නෙමෙයි. ඔයා තමයි දන්නේ ඔයාට දවසට කොච්චර පාඩම් කරත් මොලේට යනවද කියන එක. ඔහේ ගොනෙක් වගේ කියලාගෙන ගියාට වැඩක් නෑනේ ඔළුවට යන්නේ නැත්තම් කිසිම දෙයක්. අන්න ඒ හේතුව නිසා ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ධාරිතාව මොලේ තියෙන ධාරිතාව ඔයා තේරුම් අරන් මං අද දවසේ පාඩම් කරන්නේ මෙන්න මේ කොටස විතරයි කියලා හිතාගෙන ඊට අදාළ වැඩ ටික විතරයි ඔයා කරන්නේ. වෙන ගොඩාක් දේවල් අට්ටලොට්ට ඔක්කොම ඔළුවට පුරව ගන්න එපා. එතකොට අපිට කිසි වැඩක් ඔළුව නිදහසේ තියාගෙන කරන්න වෙන්නේ නැහැ. එතකොට එකක් කරනවා අර කරන්න ඕනි කියලා ඒකත් කරනවා මේකත් කරන්න ඕනි කියලා මතක් වෙනවා. එතකොට කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැහැ. හරිද? අනිත් ප්‍රධානතම දේ තමයි ඔයාට උදේ නැගිටින්න ඔයාට හුරු කෙනෙක් නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට උදේ නැගිටින්න ටිකක් අමාරු කෙනෙක් නම් උදේ පාන්දරම ජීවිතේටවත් පාඩම් කරලා නැති ජීවිතේටවත් බලලවත් නැති දෙයක් උදේ පාන්දරම පාඩම් කරන්න දාගන්න එපා. ඔයාට පොඩ්ඩක් නැගිටින්න මිස් වුණොත් ඔයාට එතකොට ඒක ලොකු අවුලක් වෙනවා නේද? එකපාරම බැරි දෙයක් පාඩම් කරන්න යද්දි කලින් පාඩම් කරලා තියෙන එකක් දාගන්න. ඒ වගේ උදේ නැගිටින්න අපහසුතාවයක් තියෙන ළමයෙක් නම් එතකොට ඒක චුට්ටක් අර ටයිම් එක පැන්න කියලා අවුලක් නැහැ. විනාඩි 5කින් විතර බැලුවොත් අය ටක් ගාලා මතක තියාගන්න පුළුවන්. එතකොට ඔයාට රැට ඉන්න අමාරු නම් රැට එච්චර ලොකු දේවල් පාඩම් කරගන්න දාගන්න එපා. ඒක තීරණය කරන්න ඕනෙත් ඔයා. හරිද? එක ළමයා පාඩම් කරන විදිහ වෙනස්නේ. සමහර ළමයිට උදේ හොඳට පුළුවන් පාඩම් කරන්න. සමහර ළමයිට රැට හොඳටම පුළුවන්. ඒක ඔයා බලන්න ඔයා මොන පැත්තටද වැටෙන්නේ කියලා. ඒ අනුව ඔයාගේ ටයිම් ටේබල් එක හරියට හදාගන්න. කරුණු ටික තමයි අද මම වීඩියෝ එකේදී ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔය විදිහට කරලා බලන්න කොච්චර ඵලදායීද කියලා ඔයාලම බලන්න.